හරියන අයිබෝන් කාටත් අද අපි සාමාන්‍ය පෙල්ලියන අපේ නංගිල මල්ල වෙනුවෙන් පොඩි පසුගිය වාර විභාග ප්‍රශ්නපත්‍ර සාකච්ඡා ආරම්භ කරන්න හිතුවා. ඉතිං ඒක අද පළවෙනි දිගහැරුම මේ විදියට අපි ආරම්භ කරන්න හිතුවා. ඉතින් කියන්නේ සාමාන්‍ය පෙළ විභාගයේ ඔයාලට එනවා දෙවැනි ප්‍රශ්නපත්‍රය. අපි දන්නා පිට පේපරය 1 2 කියලා කොටස් දෙකකට කැඩෙනවා. අපි මේ පේපරේ පැය 2ක් ලියන්න ඕන. මේ පේපරේ පැය 3ක් ලියන්න ඕන. බොහෝ නංගිලමල්ලාගේ අමාරු පේපරයක් තමයි දෙවැනි පත්‍රය. දෙවැනි පත්‍රය තමයි ගොඩක් කට්ටියට අමාරුයි කියලා කියන්නේ. ඉතින් දෙවැනි පත්‍රය වෙනුවෙන් කළ හැකි උපකාරයක් විදියට දෙවැනි පත්‍රයේ තියෙන අමාරුයි කියලා සාමාන්‍යයෙන් නම් කට්ටිය විභාගෙට ගිහිල්ලා ඇවිල්ලා මෙන්න මේ ප්‍රශ්න ටික තමයි හැමදාම අමාරු වෙන්නේ. මෙන්න මේ ප්‍රශ්න ටික තමයි කරන්න අමාරු, ලකුණු ගන්න අමාරුයි කියලා සම්මත වෙලා තියෙන කාලයක් තිස්සේ අපි සම්මත කරගෙන තියෙන ප්‍රශ්න කීපයක් තියෙන. උදාහරණයක් විදියට වර්ගජ සමීකරණ ගන්න, පරිමාව ගන්න. ඉතින් මේ වගේ ගණන් ගොඩක් නංගිලමල්ලාට අමාරුයි කියලා දැන් සම්මත කරගෙන තියෙන විදිහක් තියෙනවා. ඉතින් මම කල්පනා කරා ඔයාලට උදව්වක් විදියට මේ වගේ වීඩියෝ මාලාවක් තුලින් YouTube එක ඔස්සේ ඔයාලට ඒක පුළුවන් උපරිමයක් දක්වා ඔළුවට කාවත් ගන්න. ඉතින් පුළුවන් උපරිම ප්‍රයෝජන මේ වීඩියෝ තුලින් ගන්න. මම ප්‍රශ්න, ඒ කියන්නේ අපි සාකච්ඡා කරන ප්‍රශ්න වීඩියෝ එකේ යටින් දාන්නම්. ඔයාලා මේක බලන්න කලින් ඒ ප්‍රශ්නේ වීඩියෝ එක පොස්ට් කරලා ඒ ප්‍රශ්නය ලියාගෙන හැකිනම් ඔයාලා උත්සාහ කරන්න ප්‍රශ්නේ පුළුවන් තරම් දුරට කරන්න. එහෙම බැරි නම් සාකච්ඡාවට එකතු වෙන්න YouTube එක තුලින්. එතකොට අද මම තෝරගත්ත ප්‍රශ්නය තමයි අමාරුයි සම්මත වෙලා තියෙනවා. පරිමාව එක්ක අපිට තියෙනවා ලඝු ගණක. මෙන්න මේ ප්‍රශ්නේ ගොඩක් ළමයින්ට අමාරුයි කියලා සම්මතයි. පසුගිය විභාගවල වාර්තාරම් බැලුවමත් පහසුතාවය ටිකක් අඩු ගණනක් විදියට මේක සඳහන් වෙලා තියෙන. ඒක නිසා අපි තීරණය කරා මේ ගණන මුලින්ම සාමාන්‍ය ප්‍රශ්න පත්‍ර 4ක් 5ක් වගේ කියලා. මොකද්ද මේ ගණනේ රටාව? ඒතකොට මේ ගණන කොහොමද වෙන්න ඕන? මේ ගණන හිතන්නේ කොහොමද? ඇත්තට මේ ගණන ඇතුලේ මොකද්ද වෙන්නේ? මොකද්ද මෙකනිසම් එක? අපිට ඒක හිතන්න පුළුවන් විදියට උපරිමයක් දක්වා කියලා දෙන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලා හැමෝම පුළුවන් උපරිමයෙන් මේකට උත්සාහය යොදලා බලන් ඉන්න කියලා මම ඉල්ලනවා. එතකොට අපි පටන් ගමු. 2016 පේපරේ මම ගන්නවා නව නිර්දේශයේ පළවෙනි නව නිර්දේශ පේපරය. 2016 11 වෙනි ගන්න විදියට තමයි අපිට මේක ඇවිල්ලා තියෙන්නේ. එතකොට පේපරේ අන්තිම හරිය ඇවිල්ලා තියෙන ගණනක්. එතකොට කෙනෙක් හිතන්න පුළුවන් අන්තිම හරිය ගණන් අමාරුයි. ඇත්තටම එහෙම එකක් නෑ. ඇත්තටම මෙතන තියෙන්නේ තමන්ට මේ ගණනේ මොකද්ද රටාව? මේ ගණන හැම අවුරුද්දකම දීම එනවා. මේ ගණනේ යම්කිසි රටාවක් තියෙනවා. ඒ රටාවල් ගත්තු කෙනාට මේක හදන්න ඇත්තටම ලේසි. අපි බලමු මොකද්ද මේ ගණනේ වෙන්නේ කියලා. මම හිතනවා ඔයාලා වීඩියෝ එකේ නවත්තලා ගණන් ලියා ගන්න නැති කියලා. අපි බලමු. අරය සෙන්ටිමීටර් 21ක් වන. බලමු මොකද වෙන්නේ කියලා. අරය සෙන්ටිමීටර් 21ක් වන ඝන ගෝලාකාර වීදුරු බෝලයක් උණු කොට. හරි බලමු. අපි ඝන ගෝලාකාර වීදුරු බෝලය මෙහෙම ඇඳගමු. එතකොට මේ තියෙන්නේ ගෝලයක්. අපි දන්නවා ගෝලාකාර වස්තු. ගෝලාකාර වස්තුන් කියන්නේ හිතන ටෙනිස් බෝලයක් කියලා. ඒ තියෙන්නේ ගෝලාකාර වස්තුවක් සාමාන්‍ය විදියට. එතකොට මේකට තියෙනවා අරයක්. මේ මං ඇඳලා තියෙන වෘත්තයක් නෙවෙයි. මේ අපි 2D පැතිකඩ විමානව තමයි ඇඳලා තියෙන්නේ. එතකොට අපි හිතන්න ඕනේ මේ තියෙන්නේ ගෝලයක්. මේ ගෝලයේ අරය අපිට යාලා දීලා තියෙනවා සෙන්ටිමීටර 21යි. මම මේ අරය R කියලා දාගන්නම්. R සමානයි 21යි සෙන්ටිමීටර කියලා යාලා අපිට කියලා දීලා තියෙනවා. හරි. මම මේක සටහන් කරගත්තා. ඇයි මේ සටහන් කරගත්තේ මම මේ? ඒක සටහන් කරගන්න ඕනමද? ලකුණු ලැබෙනවද? නැහැ. ඇත්තටම මේ සටහන් කරගැනින්න මමත් සටහන් කරගන්නේ. මමත් පොඩි කාලේ ඉඳලා මේ වගේ සටහන් කරගත්තා. හේතුව තමයි අපිට ගානේ අන්තිමට යන්න මේ වගේ සටහන් දාගන්න පොඩි ස්කෙච් එකක් දාගන්න එක ඇත්තටම ලේසි.
අන්න ඒක නිසා තමයි මම මේ වගේ චූටියට මෙහෙම ලියාගන්නේ. නැතුව මේවට ලකුණු හම්බ වෙනවා කියලා නියමයක් නැහැ. හරි. අපි බලමු මොකද්ද කියන්නේ කියලා හිමිහිට. මෙන්න මේ වගේ ඝන ගෝලාකාර වීදුරු බෝලයක් උණු කොට, ඒ කියන්නේ මේ වීදුරු බෝලේ උණු කරනවා. උණු කොට එයින් සර්ව සම එකිනෙකට සමාන ඝන සිලින්ඩරාකාර වීදුරු තැටි. හොඳට බලන්න අපිට හොඳ හින්ට් එකක් දීලා තියෙනවා. අර මේ ගෝලය උණු කරලා ඝන සිලින්ඩරාකාර වීදුරු තැටි 240ක් හදලා. ඒ කියන්නේ මෙන්න මෙයා උණු කරනවා. මෙයා උණු කරාම අපි දන්නවා ද්‍රව බවට පත් වෙනවා. එතකොට මේ ඒක මොකක් හරි හෝ අච්චුවකට දාලා හරි කොහොම හරි එයාලා හදලලු මේකෙන් මොකද්ද කරලා තියෙන්නේ? අපිට කියලා තියෙනවා ඝන සිලින්ඩරාකාර වීදුරු තැටි 240ක්. සිලින්ඩරාකාර අපිට අවශ්‍ය වචනේ ආවා. මෙන්න මේ වගේ සිලින්ඩරාකාර වීදුරු තැටි 240ක් හදලා තියෙනවා කියලා කියනවා. මේ වගේ එකක් නෙවෙයි 240ක්. ඔන්න කතන්දරේ. ඇත්තටම දැන් තේරෙනවා මෙන්න මේ වගේ ගෝලයක් උණු කරලා සිලින්ඩරාකාර වස්තුන් 240ක් හදලා අපේ කතාව ඉතාම කෙටි වුණා. පැහැදිලි? බලන්න ඊළඟට මොකක්ද කියලා තියෙන්නේ කියලා. මෙම ක්‍රියාවලියේදී වීදුරු වල පරිමාව වෙනසක් සිදු නොවන බව උපකල්පනය කරන්න. ඒ මොකක්ද ඒ කියන්නේ ළමයි? දැන් මේක අපි උණු කරනවානේ. සාමාන්‍ය විදිහට හිතන්න ඔයාලා ගෙදරක මොකක් දැන් මේ ගෝලයම උණු කරා කියනවා. එතකොට ද්‍රව වෙනවා. චුට්ටක් හරි අපි ඒක උණු කරන භාජනයේ හරි රැඳෙනවානේ. එතකොට චුට්ටක් හරි ඒවයින් අපත යනවා. හැබැයි මෙයාලා කියන්නේ එහෙම හිතන්න එපා. කියන්නේ මෙහෙම පොඩ්ඩක්වත් අපත යන්නේ නැත. මේ ඔක්කොම ගෝලවල තියෙන පරිමාව යූස් කළා තමයි භාවිතා කරලා තමයි මෙයා හදන්නේ. හරිද? ඒ කියන්නේ මෙයාගේ සම්පූර්ණම පරිමාව අරගෙන මේ 240ක් හදලා. කියන්නේ මෙයාව නැති කරලා මේ කට්ටිය හදලා. ඒ වගේ හිතන්න. අපිට කියලා දෙනවා එහෙම. උපකල්පනය කරන්නලු පරිමාව වෙනසක් සිදු වෙලා නැහැ කියලා. හරි. එක් තැටියේ අරය. මෙන්න මේ එක තැටියේ අරය R කියලා දාගන්න ඕන. මාර වැඩේ. මම මේකට R කියලා මෙතන දාගත්තා. ඒ නිසා මම මේකට දාගන්න A කියලා. මේ ගෝලයනේ. මෙන්න මේ අරය R කියලා ගන්නලු. මේ අපි හදන සිලින්ඩරාකාර තැටියක අරය සිම්පල් R කියලා ගන්නලු. එතකොට අපිට කියනවා උස R බෙදීම 9ක් විදියට ගන්නලු. ඒ කියන්නේ මේ උස මෙන්න මේ උස කීයද? R බෙදීම 9යි. මෙයාගේ අරය සිම්පල් R උස R බෙදීම 9යි. මේ හදන එක සිලින්ඩර තැටියක. හරි. අපිට කියලා තියෙන්නේ මොකක්වත් කියලා නෑ. අපිට කියලා තියෙනවා මොකක්ද කියලා තියෙන්නේ? R සමානයි 21ට 20 ඝන මූලයේ බව මෙන්න මේ වගේ ප්‍රකාශනයක් බව. ඔන්න වගේ ප්‍රකාශනයක් එනවා කියලා කට්ටියට පෙන්වන්න එක තමයි තියෙන්නේ. හරි. ඇත්තටම එකපාර ඔය වගේ වැඩක් කිව්ව ගම අන්දුම් කුන්දුම් නේද? අපිට යාළුවා එකම එක දෙයයි කියලා තියෙන්නේ. මොකද්ද කියලා තියෙන්නේ? මෙන්න මේ වගේ ගෝලයක් තිබුණලු. මේ ගෝලේ උණු කරලා මෙන්න මේ වගේ කෑලි 240ක්. එකක් නෙවෙයි ළමයි 240ක්ම හදලා. එතකොට මොකද හිතන්නේ? ඒ කියන්නේ මෙයාගේ පරිමාව. මෙයාගේ මේ තියෙන පරිමාව යූස් කරලානේ මේ තියෙන පරිමාව. එතකොට මේ පරිමාව භාවිතා කරලා තමයි මෙන්න මේ තැටි 240න් හදලා තියෙන්නේ. මෙතන තිබුණු ගෝලේ උණු කරා එයාගේ පරිමාව අරගෙන තැටි 240ක් හැදුවා. අන්න එයයි මෙතෙන්ට ගන්න ඕන තියරි එක. වැඩි දෙයක් හිතන්න නැහැ. ඔයාලට පැටලෙනවා නම් මෙහෙම ලියා ගන්න. ඝන ගෝලයේ පරිමාව සමානයි සිලින්ඩරාකාර තැටි 240ක පරිමාවට. දැන් හරියට කතන්දරේ. මේ ඝන ගෝලයේ පරිමාව සමාන වෙන්න ඕන සිලින්ඩරාකාර තැටි 240කට. ඇත්තනේ ඉතින්. මෙයා පාවිච්චි කරලානේ ওই 240ම හදන්නේ. දැන් මොකද්ද කරන්න ඕන? අපි මේ එක එක්කෙනාගේ පරිමාවට සූත්‍ර භාවිතා කරන්න. එතකොට ඝන ගෝලයේ පරිමාව, ගෝලයක පරිමාව මාර ප්‍රශ්නේ.
කොහෙන්ද හොයාගන්නේ? සූත්‍රය මතක නැහැ. සූත්‍රේ අපිට දෙවෙනි ප්‍රශ්න පත්‍රේ පටන් ගන්න තැනම දීලා තියෙනවා කිරිටොයිය වගේ. මේ තියෙන්නේ මේ පේපරේ ඔයාලා ගාව තියෙනවා නම් බලන්න. මෙන්න මෙතන දීලා තියෙනවා අපිට අවශ්‍ය. ඒ කියන්නේ ඒ අවුරුද්දේ පේපරේට එන මොන වගේ වස්තුන් දෙන්නේ? ඒ වස්තුන් වල සමීකරණ. සූත්‍රය දීලා තියෙනවා පරිමාව හොයනවා. අනිවාර්යයෙන්ම පරිමාව හොයනවා. එතකොට බලන්න ළමයි අපි මොකද්ද කරන්න ඕන? ඝන ගෝලයේ පරිමාව. ගෝලයක පරිමාව 3න් 4යි. අමතක කට්ටිය අතනින් බලන්න 3න් 4යි 5r ඝනය. 3න් 4යි 5r ඝනය සමානයි සිලින්ඩරාකාර තැටි 240ක පරිමාවට. සිලින්ඩරාකාර එක තැටියක පරිමාව අපි බලමුකෝ 5r වර්ග h. ඔය එක තැටියක. එක තැටියක නෙවෙයිනේ. තැටි 240ක පරිමාවට තමයි සමාන වෙන්නේ ඝන ගෝලයේ පරිමාව. මම මේක ගුණ කරනවා ඒක නිසා 240කින්ම බලන්න. ඔන්න ඕක තමයි විදිය. පැහැදිලි? එතකොට දැන් මේ මම පොදු සූත්‍ර ලියලා තියෙනවා. මම ආයි මුලට ගිහිල්ලා කියන්න. මෙන්න මේ හාදය පාවිච්චි කරලා මේ වගේ කෑලි 240ක් හදලා. එතන වෙන්න ඕන දේ තමයි මේ මිනිස්යාගේ පරිමාව සමාන වෙන්න ඕන මෙන්න මේ කට්ටියගේ 240 දෙනාගේම පරිමාවට. මං අන්න ඒක මගේ හිතට අරගෙන ලියාගත්තා. පැටලෙයි කියලා බයට. ලියාගෙන මෙන්න අවශ්‍ය කට්ටියගේ සූත්‍ර ලිව්වා. මේ තියෙන්නේ ගෝලයක පරිමාව වෙන සූත්‍රය. මේ තියෙන්නේ සිලින්ඩරයක පරිමාව වෙන සූත්‍රය. ඇයි මං 240ක් කියලා දෙන්නේ? මේ තියෙන්නේ එක සිලින්ඩරයකනේ. ඒ වගේ සිලින්ඩර කෑලි 240ක් තියෙන නිසා තමයි මම 240න් ගුණ කරේ. දෙකක් තිබුණා ගුණ කරනවා දෙකේ. පහක් තිබුණා ගුණ කරනවා පහෙන්. ආන්නේ විදියට මම මොකද්ද කරන්නේ? දැන් මේ පොදු සූත්‍රනේ ලිව්වේ. මම කරනවා මේ සූත්‍ර වලට ආදේශ කිරීම. 3න් 4යි 5. ඇයි 5 වලට ආදේශ නොකරන්නේ? මම 5 වලට ආදේශ කරේ නෑනේ මාර ප්‍රශ්න. බලමු. දැන් අපි දන්නවා එක පත්‍රේ සාමාන්‍යයෙන් B කොටසේ. එක පත්‍රේ B කොටසේ වගේ අපිට එනවා වර්ගඵලයේ පරිමාව. එතෙන්දී නම් මේ ගානේ බොහෝ විට 7න් 22 5 සමානයි 7න් 22යි ගන්න කියලා බොහෝ වෙලාවට අපි දැකලා තියෙනවා. හැබැයි මම මේ ගානේ මෙතෙන්දී එහෙම නියමයක් නෑ නීතියක් නෑ. මම කෝකටත් කියලා මේ 5ට ආදේශ නොකර හරිනවා. බලමු කොහොමද වෙන්නේ කියලා. 5 ගුණ කිරීම r කියන්නේ අදාළ ගෝලයේ අරය. අරය කියද ළමයි ගෝලයේ අරය සිම්පල් a. සිම්පල් a කියන්නේ මම දාගත්ත සෙන්ටිමීටර 21යි. 21යි එයාට ගණයක් තිබුණා. කිසිම දෙයක් වෙනස් කරන්න බෑ. හරි මං දැන් ගෝලයේ දේවල් නම් ආදේශ කරගෙන ඉවරයි. සමානයි 5. මෙතනත් මම 5ට ආදේශ කරන්නේ නැහැ. ඔන්න 5. 5 r වර්ග. කවුද r කියන්නේ? මෙයාද? අපෝනේ. දැන් මේ 5r වර්ග h කියන්නේ සිලින්ඩර ආකාරය. එයාගේ දේවල්. ඒතකොට මේ සිලින්ඩරේ r කියන්නේ මේ සිලින්ඩරේ අරයට. සිලින්ඩරේ අරය අපිට යාලා බාර දුන්නා. ඒත් r තමයි. එතකොට r වර්ග වෙනවා. h කීයද? h දීලා තිබුණා r බෙදීම 9. මෙතන කොහොමද තිබුණා 240කින්. ආයි මං කියනවා ඇයි 240ක් ආවේ? ඒ හාමුදුරුවනේ එකක් නෙවෙයි ඇටි 240ක් හදන නිසා. හරි. දැන් අපි බලමු කොහොමද මෙන්න මේ මනුස්සයව ගන්න. මෙන්න මේ ප්‍රකාශනය ගන්න. හරි බලමුකෝ මොකද වෙන්නේ කියලා. මට පේනවා මං කට්ට වෙනවා. මං ගොඩක් මම මේ දැන් මෙතන මට පේනවා 21 ගණයක්. මට හිතන්න පුළුවන් ඔතන ඉතින් 21 ගුණ කිරීම 21 ගුණ කිරීම 21. එහෙම හිතලා 21 වරක් 21 484යි නේද? මතකද? 21 වරක් 21 බලනවා කොහොම හරි. 21 වරක් 21 බලලා ආයෙමත් ඒක 21කින් ගුණ කරනවා. ඒ ගල්ලා මෙතෙන්ට උත්තරයකුත් දාගන්න. එහෙම කරොත් හරියයිද? ඔන්න ප්‍රශ්නයක්. 21 වරක් 21 441යි. 484 නෙවෙයි. ආයෙත් ගුණ කරලා ආයෙ 21කින් ගුණ කරනවා. එහෙම දැම්මොත් හරියයිද? ඇත්තටම එහෙම දාන්න හොඳ නෑ මේ වෙලාවේදී. එහෙම මේ වැරද්දක් කියනව නෙමෙයි. මොකද මේ පෙන්වන්න කියන එක්කිනාගේ 21 පේන්න තියෙනවා. දැනටවත් මේ 21 ගෑවිලා තියෙන නිසා මම කෝකටත් කියලා 21 ඔහොම තියෙන් දෙනවා. ආරක්ෂක හේතුන් මත කියලා කියන්නත් පුළුවන්. මොකද මෙයාගේ 21 පේන්න තියෙන නිසා. හරි. තවත් දුරට බැලුවම මට පේනවා 20.
කොහොම හරි කොහෙන් හරි 20ක් පේන්න ඕන. වෙන කවුරුවත් පේන්නේ නැහැ 20 ඝන මූලයක් තියෙනවා. හරි අපි බලමු මොකද වෙන්නේ කියලා. වෙන කවුරුවත් නැහැ. මං ඒක නිසා 21ට හානියක් නොකර අනිත් දේවල් සුළු කරගන්න බලනවා. ඇයි ඒ 21 අතන තියෙන නිසා. මොකද 21 අපිට ඕනනම් පුළුවන් දිග අරගන්න. දිග අරගත්තොත් ප්‍රශ්නයක්. ඒක නිසා මම 21 කොහොම තියෙද්දි මං බලනවා අනිත් ඒවායි මොනවද සුළු කරන්න ලේසි කට්ටිය ඉන්නවද? දෙයි හාමුදුරනේ 5ට 5 කැපෙනවා. 5ට 5 කැපෙනවා. 5 ගෙන් බෙදෙනවා. එතකොට 5 නැති වෙලා යනවා. ආන්න ඒක නිසා තමයි මම අතෙන්දි 7න් 22 ආදේශ නොකරේ. ඕනනම් ආදේශ කරා නම් ඒත් 7න් 22ට 7න් 22 කපලා දාන්න පුළුවන්. හරි. දැන් බලනවා මම කෝකටත් කියලා 4 ගුණ කිරීම 21 ඝනය බෙදීම 3 සමානයි මෙතන r වර්ග r r ගේ වර්ගයයි r ගේ මෙතන තියෙන්නේ හරියට බැලුවොත් 1. ඒ කියන්නේ පාද මෙතන දර්ශක එකතු වෙනවා. මොකද පාද සමානයි. දර්ශක එකතු වුණාම අපි දන්නවා 2යි 1යි 3යි r ගේ ඝනයක් හැදෙනවා. r ගේ ඝනය ගුණ කිරීම 240 බෙදීම 9. මම මේ ප්‍රකාශනය මේ සමීකරණය හරස් ගුණ කරනවා. මෙහි ඉන්න අය මෙහාට 4 ගුණ කිරීම 21 ගුණ කිරීම 21 ඝනය ගුණ කිරීම මෙයා මෙතෙන්ට ගුණ වෙනවා 9යි සමානයි r ගේ ඝනය ගුණ කිරීම 240 ගුණ කිරීම 3 ඔන්න බොලේ වැඩි. මං තව කට්ට වෙනවා. අනේ දෙයියා හඳුරුනේ දැන් මොකද කරන්නේ? ගොඩක් මොකක්වත් පේන්නේ පේන මානිකවත් නැහැ. මම බලනවා ඇත්තටම R කියන එක්කෙනා තනි වෙලානේ. මොන දේ අර පැත්තේ තියුණත් R මේ පැත්තේ තනි වෙලා. මං try කරනවා හරි. මොකක් හරි වෙන්න R එක පැත්තක තනි කරගන්න. අන්න මං කරන දේ. මම බැලුවා 21 පේන්න තියෙන නිසා මේ මිනිස්සයා ඔහොම තියුවා මොකක් හරි වෙච්චා. ඒ වගේම මට පේනවා R එක පැත්තක තනි කරලා. ඒක නිසා කිසි දෙයක් හිතන්න නැතුව අපි R එක පැත්තක තනි කරමු. මොකද්ද කරන්නේ? මෙන්න මේ පදයෙන් මේ පැත්ත බෙදමු. මේ පැත්ත බෙදනවා කියන්නේ එහෙම වරදක් වෙනවා. අපි එක පැත්තකට කරන දේවල් අනිවාර්යයෙන්ම අනිත් පැත්තටත් කරන්න ඕන. බෙදනවා මම ඒක නිසා 240 ගුණ කිරීම 3. ඒක නිසා මම මේ පැත්තත් බෙදනවා 240 ගුණ කිරීම 3. දැන් මට පේනවා 240කට 240 කපලා යනවා 3ට 3 කපලා යනවා. දැන් මෙතන සුළු වීමක් පේන්න ගන්නවා. කෝකටත් කියලා මම මෙහෙට ගන්න නම් r ගේ ඝනය දැන් මේ පැත්තේ තනි වෙලා. කොහොම හරි මම මේ පැත්තෙන් ලියා ගන්නම් ලේසියට. r ඝනය සමානයි 4 ගුණ කිරීම 21 ඝනය ගුණ කිරීම 4 ගුණ කිරීම 21 ඝනය ගුණ කිරීම 9 බෙදීම 240 වරක් 3. 240 වරක් 3. ඕන්න වැඩි. 21ක් නම් R උඩට ඇවිල්ලා තියෙනවා. මේ පැත්තේ R තනි වෙලක් තියෙනවා. හරි බලමු මොකද වෙන්නේ කියලා. අපිට පුළුවන් සුළු වෙන අය සුළු කරන්න. 3 වාරයක් එක 3යි. 3 වාරයක් 3 9යි. 3 ඒවා 1යි 3 ඒවා 3යි. මට පේනවා 4ෙන් කපන්න පුළුවන්. මෙන්න මේ අයතුයි මේ අයතුයි. 4ට 4 ඒවා 1යි. 24ට 4 ඒවා 6යි. මෙතන බිංදුවයි. මට පේනවා 3ෙන් 60 කපන්න පුළුවන්. 3 වරක් 1යි. 60ට 3 ඒවා 20යිනේ යන්නේ. ඔන්න වැඩි. දැන් මට පේනවා ආයෙම R ගේ ඝනය. R ගේ ඝනය මෙතන එක් වරක් 21 ඝනය. වරක් 1. ඒ කියන්නේ උඩ තියෙන්නේ 21 ඝනය පමණයි. ඒ කොහොමද? දෙයි හාමුදුරනේ මේ හැමදැනම එක. ඒ නිසා මොකක් හරි කෙනෙක් එකකින් ගුණ වුණා කියන්නේ එමමනේ. ඒ නිසා මම මෙහෙම ලිව්වා. යට මෙතන ඉන්නවා 20 වරක් 1 20යි. දැන් නම් වැඩේ අතේ. දැන් තියෙන්නේ කටට දාගන්න පමණයි. මොකද්ද කරන්න ඕන? R බලන්න මෙතන R ගේ ඝනයක් නැහැ. මෙතන R ගේ ඝනයක් ඉන්නවා. අපි ඝනයක් නැති කරන්න නම් දානවා. අපි වර්ගයක් නැති කරන්න නම් මොකද ළමයි දාන්නේ? වර්ගමූලය. ඒ වගේ මෙතන ඝනයක් නැති කරන්න මම දානවා ඝන මූලය. මෙතෙන්ටත් දානවා පැහැදිලිව
ඝනමූලය. මට පේනවා r සමානයි මොකද ඝනමූලය නැති වෙලා යනවා. සෝරි ඝනයට ඝනමූලය නැති වෙලා යනවා. එතනින් ගියාම මට මේක ලියන්න පුළුවන් 21 ඝනය කොහොම? ඇයි මේ ඝනමූලය සම්පූර්ණ මේ පදයටම පොදුයි. ඒක නිසා මට උඩ යට වෙන වෙනම ලියන්න පුළුවන්. 20ටත් ඝනමූලය පොදුයි. ඔන්න වැඩි. මං හිතනවා මෙතෙක්කල් දුර තේරෙන්න ඇති දැනට වෙච්ච දේ මං ආයෙ මුලින් ඉඳලා කිව්වොත් අපිට යාලා කියලා තිබුණා මෙන්න මේ ඝන ගෝලයේ පාවිච්චි කරලා මෙන්න මේ වගේ සිලින්ඩර 240ක් හදලා ගියා. එයාලා අපිට මේ එක එක දේවල් වල මිනුම් දුන්නා. මේ වගේත් මිනුම් දුන්නා. දීලා කිව්වා මෙන්න මේ ප්‍රකාශනය. කවුද? මෙයා. මෙන්න මෙයා මට පෙන්වන්න කියලා. හරි ෂෝ. මං ඉතින් එයාලා දීපු එකම එක හින්ට් එකක්. එයාලා දීපු එකම එක මේ අභිරහස විසඳන්න එයාලා දීපු එකම එක දරක් අල්ලගත්තා. මොකද්ද කියන්නේ? එයා කියනවා මේ ගෝලේ පාවිච්චි කරලා 240ක් හැදුවලු. උණු කරලා හරි කොහොම හරි. හදලානේ. අනිවාර්යෙන් ඕක හදන්න නම් දැන් මෙයා හදලා මෙයාව කඩලා මෙයාව හදන්න නම් මෙයාගේ පරිමාවම වෙන්න ඕන අතෙන්ට පාවිච්චි කරලා දී. හරිද? ඒක නිසා මම බලනවා ඝන ගෝලයේ පරිමාව සමාන කරා සිලින්ඩරාකාර තැටි 40ක් 240ක්. ඒ විදිහට ලිව්වම සාමාන්‍ය විදිහට සූත්‍ර ලිව්වා. සුළු කරගෙන ආම මෙන්න මෙතෙක් කල් දක්වා ආවා. දැන් අපි try කරනවා මෙයා වගේ කරගන්න. බලමු එයා වගේද වෙන්නේ කියලා. මොකද වෙන්නේ කියලා බලමු. දැන් මට පේනවා මෙතන r සමානයි 21 ඝනය ඝනමූලය බෙදීම 20 ඝනමූලය. මෙතන 21 ඝනයට ඝනමූලය නැති වෙලා යනවා. එතකොට r උඩ එනවා 21ක්. ඔව් මට පේනී යනවා ඇවිල්ලා තියෙනවා. ඒ වගේම 20ට මේ ඝනමූලය මෙතන ඉතුරු වෙනවා. උත්තරය නිවැරදිව අපිට ලැබෙනවා. ඉතින් ලොකු දෙයක් තිබුණේ නැහැ. සූත්‍ර ලියලා ආදේශ කරගෙන හැබැයි වරද්දන්න නැතුව පිළිවෙලකට ඉතා සාමකාමී මනසෙන් කපාගෙන කොටාගෙන આવොත් අපිට මේ අර කිව්ව එක නම් හම්බ වෙනවා. ඉතින් චුට්ටක් හිතන්න විතරයි තියෙන්නේ මේ ගණනේ. මොකද්ද හිතන්න තියෙන්නේ? එයාලා දීපු තොරතුරට අනුව අපි වැඩ කරා නම් ප්‍රශ්නේ ඉවරයි. ඕක තමයි අපිට ඒ ගානේ ඇත්තටම ගානේ තියෙන පේලි 4ක් නැත්තම් 5යි. සාමාන්‍යයෙන් අපි හිතුවොත් ජ්‍යාමිතිය ගණනක් ගත්තොත් ගොඩක් ලොකුවට පේනවා. ඉතින් බය වෙනවා ළමයි. හැබැයි මේ වගේ ගණන් වල තියෙන පේලි 4ක් නැත්තම් 5ක්. නමුත් ගොඩක් හදන්න තියෙනවා ඒක ඇත්ත. නමුත් අපි හරියට ගණනේ රටාව දන්නවා නම් මේ වගේ ඉතාලම ලස්සනට ගලාගෙන එන්න පුළුවන්. මේක තමයි ඒ ගණනේන පළවෙනි පාර්ට් එක. ඒ කියන්නේ ඒ ගණන සාමාන්‍යයෙන් කොටස් දෙකකින් සමන්විත වෙන ගණනක්. ඒ කිව්වේ පළවෙනි කොටසේ එන්නේ මෙන්න මේ වගේ අපිට ඔප්පු කිරීම, පරිමාව ආශ්‍රිත ගණනය කිරීම. දෙවැනි කොටසට අපිට එක්කෝ ඒ පරිමාව ආශ්‍රිත ගණනය කිරීමෙන් ගත්තු ප්‍රකාශනයට ලඝු ගණක පාවිච්චි කළ යම්කිසි විචල්යක් හොයන්න, යම්කිසි අඥාත පදයක් හොයන්න වෙන්න පුළුවන්. නොදන්න පදයක් හොයන්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන යම් ගැටලුවක් දෙන්නත් පුළුවන්. දැන් එතකොට මේ කරේ ඒකේ මං හිතන විදියට අමාරුම පාර්ට් එක. අපි ලඝු ගණක කියන එක ටිකක් සමීපයි කියලා මං හිතනවා කට්ටියට. ඒ නිසා අමාරු තැනක් තියෙනවා නම් ලියා ගන්න. හරි ළමයි අපි මේ ගණනේ ඊළඟ පාර්ට් එකට යනවා. මොකද ඊළඟ පාර්ට් එකේ තියෙන්නේ කියලා බලමු. මොකද්ද ඊළඟ පාර්ට් එකේ අපිට තියෙන්නේ? අපිට තියෙනවා මේ ප්‍රකාශනයේ බව පෙන්වලා ලඝු ගණක වගු ඇසුරෙන් ආර්යගේ දශම ස්ථාන දෙකකට හොයන්න. ඒ කියන්නේ දැන් මේ මෙතනින් ප්‍රකාශනය පෙන්වුවට පස්සේ අපිට භාවිතා කරන්න තියෙන්නේ ලඝු ගණක. මම කියවනේ මේ ගණන කොටස් දෙකක් අපි ඉගෙන ගත්තු තියරි කාරණා දෙකකින් සමන්විත එකක් පරිමාව ආශ්‍රිත ගණනය කිරීම. අනික තමයි ලඝු ගණක. එතකොට අපි දැන් කොහොම හරි කරලා මේ ගණනට ලඝු ගණක දාන්න ඕන. ලඝු ගණක දාලා මෙන්න මේ ආර්යගේ හොයලා දශම ස්ථාන දෙකකින් ඒක නවත්තලා දෙන්නත් ඕන. හරි අපි බලමු කොහොමද ඒක කරන්න කියලා. මේ ගානේ අපි දන්නවා ලඝු ගණක පාවිච්චි කරන්න අපි නොදන්නා පදයක පැත්තක අපි තනි කරගෙන තියෙනවා. දැන් මේ ගානේ ඔටෝමැටිකලි එක වෙලා තියෙනවා. එහෙනම් මම මොකද්ද කරන්නේ? අපි දන්නවා කොහොමද දෙපසටම
10 පාදයට ලඝු ගන්න. LG කියලා දාන්නේ ඒකයි. ලඝු ගැනීමෙන්. ලඝු ගැනීමෙන්. මම ලියනවා ලඝු R සමානයි ලඝු 21 යට 20 ඝන මූලය. ඔන්න වැඩේ. ඔන්න වැඩේ. ඕක තමයි පළවෙනි පියවර. ඊට පස්සේ මොකද වෙන්නේ? අපි දන්නවා ලඝු A බෙදීම B කියලා ආකාරයක් තිබුණොත් නීතියක් තියෙනවා අපිට පුළුවන් ලියන්න. මෙතන එකම පාදය කියලා මම දාගෙන තියෙන මම 10 පාදය කියලා දාගෙන තියෙන නිසා ඔයාලා සලකන්න එකම පාදය කියලා නීතිය තියෙන එකම පාදයට. එතකොට ලඝු A ඍණ ලඝු B. මෙන්න මෙහෙම නීතියක් තියෙනවා. මේ මම ලියුවේ පොදු ආකාරයේ. ඒ විදියට බැලුවොත් මට ලියන්න පුළුවන් ලඝු R සමානයි ලඝු 21 ඍණ ලඝු 20 ඝන මූලය. තවත් නීතියක් මම දන්නවා. මොකද්ද? මම නෙමෙයි ඔයාලත් දැනගන්න ඕන. ලඝු A ගේ C බලය කියලා තිබුණොත් බලයක නැවතත් බලයක් තිබුණොත් මේ පාදයට නැවතත් බලයක් තිබුණොත් දර්ශකයක් තිබුණොත් අපිට පුළුවන් ඒ දර්ශකේ ප්‍රකාශනයේ ඉදිරියට ගේන ගුණිතයක් විදියට. ඒ කියන්නේ C මේ මෙයා ඉස්සරහට ගේනවා සරලව. C ගුණ කිරීම ලඝු A. මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. මං අන්න ඒ නීතිය පාදක කරගෙන ළමයි ඒ නීතිය යොදාගෙන ලඝු R සමානයි ලඝු 21 ඍණ අපිට පුළුවන් මේක කියන්න කලින් මම තවත් නීතියක් කියන්න බෑ. ඒ මොකක්ද අයියේ? මෙන්න මෙතන 3 තියෙනවා. අපි දන්නවා මූලාකාරයෙන් තියෙන එකක් අපිට දර්ශකාකාරයෙන් ලියන්න පුළුවන්. කොහොමද? අපි දන්නවා වර්ගමූලය. වර්ගමූලය යම් කිසි කෙනෙක් අපි හිතමු 2 කියලා. 2 වර්ගමූලය අපි මතක නම් යාළුවන්ට 2 දෙකෙන් එක්වෙනි බලය. ඝන මූලය අපි දන්නවා මම උදාහරණය 2 ගත්තේ. අපිට ලියන්න පුළුවන් 2 3න් එක්වෙනි බලය කියලා. හරි අපි හිතමු 4 කියලා. 2 4 වෙනි. අපිට ලියන්න පුළුවන් 2 4න් එක්වෙනි බලය කියලා. ඕන්න ඔය ආකාරයෙන් ලියන්න පුළුවන්. ඒක නිසා මම අන්න ඒක නිසා ලියනවා කොහොමද? ලඝු 20 3න් එක්වෙනි බලය. මේ කාර්ය කොහොමද? මෙන්න මේ ඝන මූලය නිසා. මෙන්න මේ නීතිය දැන් මෙන්න මෙයාගේ බලයේ විදිහ දර්ශකයේ මෙතන තියෙන. ඒ නිසා මම ඒක ඉදිරියට කියනවා ලඝු R සමානයි ලඝු 21 ඍණ 3න් 1 ඉදිරියට ගේන ළමයි 3න් 1යි ලඝු 20. ඕන්න වැඩි. මං හිතනවා නීතීන් ටික දැන් මෙතාම ලඝු නීති මේ ලඝු ප්‍රකාශනයේ ලියලා ලඝු නීති ටික දැම්ම විතරයි. ලඝු නීති දැනගෙන ඉන්න ඕනේ මේ ගාන හදන්න නම්. එතනින් ගියාම ලඝු R සමානයි ලඝු 21. අපි මෙතන ලඝු දැන් අපි ලඝු ගණක පොතෙන් ලඝු බලන්න ඕන. බලමු ලඝු නේද? ඔයාලා ගාව තියෙන ලඝු ගණක පොත පාවිච්චි කරලා මේවයි ලඝු බලන්න ඔයාලත්. මමත් බලන්නම්. මෙතන 21. ඊට කලින් කියන්නකො පූර්ණාංශය කොහොමද හැදෙන්නේ කියලා. මේකේ පූර්ණාංශය. ඒ කියන්නේ අපි දන්නවා පූර්ණාංශය දශමාංශය කියලා ලඝු ගණක බෙදද්දි තියෙනවා. ඉලක්කම් දෙකක් තියෙන නිසා මම දන්නේ ඔයාලා තියරිය කොහොමද ඔලුවට දාගෙන තියෙන්නේ කියලා. ඉලක්කම් දෙකක් තියෙන නිසා පූර්ණාංශය 1යි කියලා දාගන්න. ඒක කෙටි ආකාරයක්. ඒක තියරිය හරියටම බලන්න. හරිද? එතකොට 21 බිඳුව තමයි එතකොට අපි බලන්න ඕන. 21 බිඳුව කීයද? 32 22. 32 22 ඍණ 3න් 1න් මෙතන ගුණිතයක් තියෙන නිසා මම වරහණක් දාගන්නවා. නැවතත් තියෙන ඉලක්කම් දෙකක්. ඒ නිසා නැවතත් 1.20 බිඳුව. අපි බලමු 20 බිඳුව කීයද කියලා. 20 බිඳුව 30යි 10. 30යි 10. ගොඩක් ළමයින්ට මේ ලඝු බලලා ආයෙම මේකෙත් ලඝු බලන කට්ටිය ඉන්නවා. එහෙම නෑ. මේ ලඝු බැලුවට පස්සේ මේ ලඝු ඉවත් වෙනවා වගේනේ. ඒකට ආයෙම ලඝු බලන්නේ ලඝු ඉවරයි. දැන් නිකම් මේ පැත්තේ තියෙන්නේ අඩු කිරීම, ಗುಣ කිරීම බෙදී. ඒ ටික කරා. අපි කරමු.
දැන් ඉතින් හරි පරිස්සමට කටුකොල පාවිච්චි කරගෙන බොහෝ වෙලාවට හොඳයි කටුකොල පාවිච්චි කරන්නේ නැතුව මේ ගණනේ සුළු කිරීම මෙතනම පෙන්නලා තියෙන එක. අපිට වටිනවා මොකක් හරි වැරදීමක් වුණොත් ඒක දකිනවා. අපිට යම්කිසි වාසියක් තියාගන්න පුළුවන්. ඒක නිසා මෙතන මට පේනවා එක ගුණ කිරීම 1.3.1 බෙදීම 3නේ. ඒ කියන්නේ ළමයි 1.3.1 බෙදීම 3. ඔක බෙදා ගැනීම ලේසියිනේ වැඩේ. 1.3.1 බෙදීම 3. එකට 3 ඒවා නැත. බිඳුවයි 1යි දශම තිත තිව්වා 13ට 3 ඒවා 4යි. 4 වරක් 3 12යි. 13න් 12ක් 1යි. 10ට 3 ඒවා 3යි. 3 වරක් 3 9යි. 10ට 3 ඒවා 3යි. 3 වරක් 3 9යි. එකක් ඉතුරුයි මේක මෙතෙන්ට ගෙනාවොත් 11ටත් 3 ඒවා 3යි. 3 වරක් 3 9යි. නැවතත් දෙකක් ඉතුරුයි. 20ට 3 ඒවා 6යි. 6 වරක් 3 18යි. නැවතත් ඉතුරු වෙන ළමයි 2. ආයෙ බිඳුවක් දානවා 6. නිසා උත්තරේ එන්නේ මෙන්න මේ 6 6 6 ඔන්න ඔය ආකාරයට. අපිට ඉලක්කම් 4ක් විතර තියෙන්න ඕන නිසා මට 4ක් විතරක් තියෙන්න ඕන නිසා මම අවසාන ඉලක්කම් වටය ගන්නවා. මට එතකොට උත්තරේ ලියා ගන්න පුළුවන්. ලඝු r සමානයි 1.3යි 2යි 2යි 2 ඍණ 4යි 3යි 3යි 7 කියලා. මොකද වටෙව්වම එන්නේ 7. 0.4යි 3යි 3යි 7. ඔන්න වැඩේ. දැන් ඉතින් සාමාන්‍ය විදිහට මේක අඩු කරගෙන ඉමු. ඒවා ලැජ්ජ බය ඇරලා පැත්තක අඩු කරන්න. නැත්නම් වැරදුනොත් අදිසියව අපරාධෙනේ. 0.43යි 3යි 7. 4යි 3යි 3යි 7. දෙකෙන් 7ක් බෑ 12න් 7ක් 5යි. එකෙන් 3ක් බෑ 11න් 3ක් 8යි. නැවතත් එකෙන් 3ක් බෑ 11න් 3ක් 8යි. මෙතන දැන් තියෙන්නේ 2 2කින් 4ක් කොහොමත් බෑ 12න් 4ක් 8යි. උත්තරයක් එනවා බෙදිලා ගුණ කිරිලා බෙදිලා ඔක්කොම වෙලා ලඝු r සමානයි 0.885 කියලා. නම් උත්තරයක් හරිද? දැන් අන්තිම කොනේ ඉන්නේ r වනේ හොයාගන්න ඕන. අපි දන්නවා r ව තනි කරගන්න ඇන්ටිලොග් ගන්නවා. r සමානයි ඇන්ටිලොග් මම නැවතත් කියනවා ඔයාලා මේවයි සිද්ධාන්ත දන්නවා ඇති කියලා හිතාගෙන තමයි මම මේ ගණන හදන්නේ. මේ ගණන් හිතන විදිය කියලා දුන්නේ. නැතුව මම මේ හැම දෙයකම සිද්ධාන්ත වලට කියන්න ගියොත් ලොකු කාලයක් වැය වෙන නිසා මම මේ වගේ ගණන් තමා අරගෙන හදන්නේ. සිද්ධාන්ත ඔයාලා පොඩ්ඩක් බලලා ඉන්න. නැත්නම් ටිකක් තේරෙනවා අපහසුයි. r සමානයි ඇන්ටිලොග් අපි බලන්න ඕනේ මෙන්න මේ අගයේ ඇන්ටිලොග් අගය. බලමු කොහොමද ඇන්ටිලොග් බලන්නේ කොහොමද ළමයි? අපේ ලඝු පොතේ මෙන්න මෙයා ඉන්න තැන බලන්න ඕනේ. හරි. බලලා ඔයාලත් උත්තරේ බලන්න. මමත් ලියන්න. 8යි 8ව 3ක් 5ක්. කීයද 8යි 2 තියෙනවා 77 3. තවත් 3ක් අඩුයි 77 3 5. හරි ලේසි. ඇන්ටිලොග් මෙතන බලන්න 0.8යි 5. r ගේ උත්තරේ එනවා මේක තිබුණේ 77යි 3 5. මෙතන බිඳුව තියෙන නිසා මෙතන ඉඳලා එකක් පන්නන්න. ඔන්න උත්තරේ. නමුත් අපිට උත්තරේ අහලා තියෙන්නේ දශම ස්ථාන දෙකකට. ඒක නිසා අපි දෙවෙනි දශම ස්ථානේ පිටිපස්ස දෙස බලලා හදා ගන්නවා r සමානයි 7.74යි සෙන්ටිමීටර්. ඔයාලගේ උත්තර පත්‍රවල තියෙන්නේ මෙන්න මේ උත්තරේද කියලා හොඳට චෙක් කරලා බලන්න. බොහෝ වෙලාවට මේක උත්තරේ වෙන්න ඕන. හෝ පොඩ්ඩක් දශම ස්ථාන කීපයක් ඉස්සරහින් හෝ පස්සෙන් තියෙන්න පුළුවන්. ඒවටත් ඔයාලට ලකුණු ලැබෙනවා. පොඩි මිස්ටේක් වලින් වෙච්ච දේවල් ඒවා හිතන්න එපා. එතකොට මෙන්න මේ තමයි දෙවෙනියට තියෙන්නේ. ඇත්තටම මේක ඇත්තටම ඔයාලට බැලුවොත් යම්කිසි රටාවක් තියෙනවා. පියවර ටිකක් තියෙනවා. ඒ නීතීන් ටික දාගෙන ඇවිල්ලා හොයන්න තියෙනවා.
ඇත්තටම අපිට අභියෝගාත්මක වෙන ප්‍රශ්නේ තියෙන්නේ මුල් කෑල්ල. අර ප්‍රකාශනේ ගානෙන් ගානට වෙනස් වෙනවා. හැබැයි අපි දන්නවා මේ වගේ ප්‍රකාශනයක් දුන්නම අපිට පුළුවන් මේ එන රටාව දන්නවා, අපි ස්ටෙප් දන්නවා, අපිට මෙහෙම දාන්න. වැරදුනොත් වරදින්නේ එක්කෝ සුළු කිරීමකදී නැත්නම් ලඝු බලා ගැනීමකදී තමයි අපිට වරදින්නේ. එතකොට මං හිතනවා ඔයාලට මේක තේරෙන්නේ නැති සමහර කට්ටියට තේරෙන්නේ නැතුවත් ඇති. මොකද තියරි එහෙම අමතක නම් දැන් මේ ලඝු ඇන්ටිලොග් බලන ඒවා අමතක නම් ටිකක් තේරෙනවා මදිකමක් තියෙනවා. එතකොට ඉතින් ඔයාලා ඒවා සම්පූර්ණ කරගෙන ඇවිල්ලා මේවා බලන්න ඕනේ. නැත්නම් ටිකක් තේරෙනවා මදි. මේ වගේ තවත් වීඩියෝ කීපයක්ම මේ ගණනෙන් මම දාන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ දැන් මේ මම හැදුවේ 2016 නේ. 2016 පසුගිය O level විභාග 2016. සාමාන්‍යයෙන් තවත් විභාග ගණන් 3ක් වගේ හැදුවම වලට දලා අදහසක් එනවා. මොකද්ද මේ ගාන? මේ ගානේ ඇත්තටම මොකද්ද වෙලා තියෙන්නේ? මෙන්න මේ වගේ දෙයක්. එතකොට මම හිතනවා ඔයාලට පොඩි හරි ලේසි ගමක් ඒවි මේ ගාන හදන්න හිතේවි කියලා. ඒක නිසා මේකෙන් උදව්වක් ගන්න වීඩියෝ එකේ මොකක් හරි නොතේරෙන තැන මම මොකක් හරි මිස්ටේක් එකක් කරලා තියෙනවා නම් ඒක කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. එහෙම නැත්නම් මගේ නම්බරේ ඇති. ඒකට මට මැසේජ් එකක් දාලා තියන්න. තවත් මේ වගේ ගණනකින් හමු වෙමු. කාටත් අයබෝවන්.